අපේ පුංචි කාලේ සුදක්ෂයන් හොයා යන ගමනේ දෙවැනි වැඩසටහනත් එක්ක තමයි ඔයාලා අපිත් එක්ක එකතු වෙන්නේ. මේ අපේ පුංචි කාලේ ටැලන්ට් හන්ට්. ඉතින් පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති අපේ ප්‍රෝග්‍රෑම් එකේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා හරි ලස්සන, හරි හුරුබුහුටි, හරි ලස්සන හිනාවක් තියෙන ඒ වගේම දක්ෂ පුංචි පොඩ්ඩෙක්. මේ තමයි ඉම්සදී පහන්ය. අපි කතා කරමු ඉම්සදීත් එක්ක. ඉම්සදී දැන් මොනවද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල ගොඩක් නර්තනයේ පැත්තෙන් තමයි වැඩ කරන්නේ. අධ්‍යාපනයේ පැත්තෙන් වැඩ කරගෙන ඉතින් ඉම්සදී පහන්යා කියන්නකො බලන්න වගේ වයස කීයද කියලා? මට අවුරුදු 12යි. ඉතින් ඉම්සදී කියන්නකො බලන්න ඔයා ඩාන්සින් කරන්න පටන් ගන්න කොච්චර කල් වෙනවද? අවුරුදු 2කමාර ඉඳන් මම ඩාන්සින් හදාරනවා. එතකොට ඩාන්සින් තියෙනවා, මියුසික් තියෙනවා, එතකොට ඩ්‍රාමා තියෙනවා. මේ හැම සබ්ජෙක්ට් එකකටම වඩා ඇයි ඩාන්සින්ම කරන්න ඕනේ කියලා හිතුනේ? ඇත්තට මේක පළවෙනි කොන්සර්ට් එකේ ඩාන්සින් අයිටම් එකට ඉඳලා ඒක පර්ෆෝම් කරාට පස්සේ ගොඩක් කට්ටියකින් ලොකමින් සම්බුණා, හොඳකමින් සම්බුණා. ඉතින් එතනින් පස්සේ ඩාන්සින් වලට ආසාව උනන්දු ඇති වුණා. එතකොට ඉම්සදී ඔයාටම කියලා ආවේනික වෙච්ච සම්ප්‍රදායක් තියෙනවද මේ නර්තනය කියන එක ඇතුලේ? ප්‍රධානම මුද්‍රාට පහතරට තමයි. ඊට අමතරව ෆ්‍රී ස්ටයිල් සහ භාරතනාට්‍යම් හදාරනවා. දැන් එතකොට ඔයා අවුරුදු 2කමාර ඉඳන් ඩාන්සින් කරනවානේ. එතකොට ඩාන්සින් වලට අමතරව අධ්‍යාපනික සුදුසුකම් මොනවා හරි තියෙනවද? මම ඩාන්සින් වලටම කාලය වෙන් කරලා නැහැ. නිවේදන පැත්තත් කරනවා. ඉස්කෝලේ විෂයන් වලටත් උනන්දු වෙලා වැඩ කරනවා. හැමදාම පන්ති පළවෙනිය. ඉතින් මේ පැත්තත් හොඳට කරගෙන යනවා සම්බරව. එහෙනම් අපි මේ දක්ෂ, මේ හුරුබුහුටි, හරි ලස්සන හිනාවක් තියෙන ඉම්සදී පහන්නගේ ඒ දක්ෂතාවය බලලෙමු.
මලින් සැල සූමල්යානේ නිතර ඔබට දලු මුරතුද දෙමිනේ සුරත මුදුන් වී සොබහට වදිනේ කල්තේ මල් කිරි අම්මා වදින්නේ 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 එතකොට දැන් ඩාන්සින් කරනකොට අපි අහලා තියෙන ලොකු වියදමක් යනවානේ. හරි අමාරු සබ්ජෙක්ට් එකක් කියලා තියෙනවානේ. දැන් අවුරුදු 2කමාර ඉඳන් මේ වෙනකන් ඔයා ඩාන්සින් කරද්දී ඔයාගේ පිටිපස්සේ ඉඳන් ඔයාලට ශක්තියක් උනේ කවුද? ඉතින් මගේ ලොකුම සහයෝගය මට දෙමාපියන්ගෙන් තමයි. ඒ දෙන්න තමයි ඉතින් මගේ පස්සේ ඉඳගෙන හැමදේම කරන්නේ. එතකොට ගුරුවරු ඉන්නවද? ඔයාට උගන්වපු ගුරුවරු මතක් කරා? ඔව්. මගේ ඉස්කෝලෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන නිමාෂා ටීචර්, දිල්හානි ටීචර්, ඒ වගේම දැන් මම ඩාන්සින් ඉගෙන ගන්න නිකේෂලා ටීචර්වත්, දිනේෂ් ජයපාසිංහ සර්වත්. ඒ වගේම මම මුලින්ම ඇකඩමි එකට ගියේ මොවා ඩාන්සින් ඇකඩමි එකට. ඒ චමිල වික්‍රමසිංහ ටීචර් යටතේ. ඒ ටීචර්වත් දෙව්ජ විජේ ගුණවර්ධන ටීචර්වත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම දැන් මම වෙනම පැත්තක් යනවා TM ඩාන්සින් ඇකඩමි එක්ක ටිමාල්ස තිල්ලිමිස් යටතේ. මම ළඟදි පහතරට සම්ප්‍රදායික කලෙත් බැස්සා. ඒ වගේම මම ෆ්‍රී ස්ටයිල් හදාරනවා සංචන ශෂී ඩාන්ස් ෆවුන්ඩේෂන් සංචන සහ සශිමිස් යටතේ. ඒ වගේම ළඟදි මම භරතනාට්‍යම් සම්ප්‍රදාය හදාරන්න පටන් ගත්තා නන්දිනී මිස් යටතේ. ඒ වගේම දැන් මට මේ අයිටම් දෙක හදලා දුන්න බදුල්ල පූවිස් ඩාන්සින් ඇකඩමි ඉස්සුරු සහ පූර්ණයකවත් ආදරේ මතක් කරනවා. එතකොට පුංචි වයසේ ඉඳන්ම ඩාන්සින් කරනවනේ. එතකොට ඩාන්සින් වලින් ඔයාගේ ජීවිතේට ලැබිච්ච අත්දැකීම් මොන හරි තියෙනවද? ප්‍රධානම දේ තමයි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න, ටීම් වර්ක්. ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරන්න මට ඒක හම්බුණා ඩාන්සින්. එතකොට දැන් මේ වැඩසටහන මේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්න ඔයා වගේම ඩාන්සින් කරන්න කැමති දක්ෂ පුංචි තරුව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ පුංචි තරුවන්ට මොනවද කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ ඩාන්සින් වලට ආසාව උනන්දුව තියෙන්න ඕනේ. ඒකට ආදරය කරලා ඒකත් එක්ක ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න කියලා තමයි කියන්නේ. දැන් හැමෝටම ඉන්සදිය තියනවානේ අනාගතේ මම මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා. එහෙම කියලා පුංචි කාලේ ඉඳන් අපිට තියෙනවානේ බලාපොරොත්තුවක් කියලා දෙයක්. ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? ලොකු වෙලා වෙන්න කැමති කවුද කියන එකේ තීරණයක් නැහැ තාම. දැනට ඩාන්සින් පැත්තත් අධ්‍යාපනයේ පැත්තත් දෙකම බැලන්ස් කරගෙන යනවා. ඉතින් කවදා හරි දවසක අධ්‍යාපනික සුදුසුකමුත් එක්ක මට ලැබෙන සුදුසුම තැනට යනවා. बड़ी तेरे इश्क में जब से डरे किसी काम की सालिम नहीं कोई फिक्र मुझको किसी अंजाम की सालिम किन्हू सांसें जपू माला मैं बस तेरे नाम की सालिम बड़ी तेरे इश्क में जब से न रहे किसी काम की सालिम किसी काम की सालिम बड़ी कोई फिक्र मुझको किसी अंजाम की सालिम किन्हू सांसें जपू माला मैं बस तेरे नाम की सालिम बड़ी तेरे इश्क में जब से न रहे किसी काम की सालिम तुझको बुलाती हूँ तू आए क्यों ना सावन है फिर भी बादल छाए क्यों ना दहलीज मेरी पर तू एक बार कदम रख दे मुझको ना और तड़पा आका वो खत्म कर दे तुझे पागल बना दूंगी
नशा ऐसा चढ़ा दूंगी जरूरत अब नहीं तुझको किसी भी जाम की सालिम बड़ी तेरे इश्क में जब से लगे किसी काम की सालिम नहीं कोई फिक्र मुझको किसी अंजाम की सालिम गिनूं सांसें जपो माला मैं बस तेरे नाम की सालिम बड़ी तेरे इश्क में जब से न रहे किसी boy Badishah न रहे किसी काम की सालिम 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 ඉතින් දැන් අපිත් එක්ක ඉන්නවා ඉම්සදී පහන්නගේ ආදරණීය තාත්තා. අපි ඔහුත් එක්කත් කතා කරලා බලමු. දැන් අපි දැක්කනේ ඉම්සදීගේ දක්ෂතාවය අපි හැමෝම දැක්කා. ඉතින් ඉම්සදීගේ මේ දක්ෂතාවය ඔබ කොහොමද හඳුනගත්තේ? ඔව් පොඩි කාලේ ඉඳන් මෙයා මේ නර්තනයට හරි දක්ෂයි. ඒ කියන්නේ මියුසික් එක වුණත් එයා නටනවා නර්තනයේ දෙනවා. ඉතින් අපි දැනගත්තා මෙයා ඉදිරියේදී නර්තනයට දක්ෂතාවයන් දක්වයි කියලා. එතකොට දැන් ඉම්සදී කිව්වා අවුරුදු 2කමාරේ ඉඳන් ඇය ඩාන්සින් හදාරනවා කියලා. ඇයට ලබා දෙන සහයෝගය මොන වගේ එකක්ද? ඔව් මේ යාට ඉතින් මේ නර්තනයේදීම සඳහා අවශ්‍ය හැම දෙයක්ම ඉතින් අපි ලබා දෙනවා. අවශ්‍ය දක්ෂ ගුරුවරු ලබා දෙනවා. ඉතින් ඒ වගේ නර්තනයේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි යාට ලබා දෙනවා. දැන් මෙච්චර කාලයක් පුරාවට ඉම්සදීව මේ තරම් දක්ෂ දරුවෙක් කරන්න අභියෝග රැසකට මුහුණ දෙන්න ඇති. මොන වගේ අභියෝග වලටද ඔබතුමා අතර පවුලේ හැමදෙනාම මුහුණ දුන්නේ? ජීවිතේ ඉතින් හැම එකම අභියෝග තමයි. ඉතින් ඒ වුණාට ඉතින් මේ හැම දෙයක්ම සාර්ථකව මුහුණ දෙලා ඉතින් ඉදිරියට යනවා. ඉතින් මේ අභියෝග කියන වලට මුහුණ දෙන්න ඕනේ ඉදිරියේදී ජයග්‍රහණයක් ලබන්න. ඉම්සදී ගැන ඔබතුමාගේ තියෙන බලාපොරොත්තු මොන වගේ දෙයක්ද? ඇත්තටම ඉතින් අපිට ඕනේ මේ දක්ෂයෙක් කරනවට වඩා මේ සමාජයට වැඩ ඇති ගුණගරුක ළමෙක් කරන්න තමයි ඉදිරියේදී. ඉතින් ඒ වෙනින් තමයි අපි හැමතිස්සෙම මෙයාට අවවාද දෙන්නේ මෙව කරන්නේ. මේ හැම දෙයක් ගැනම යාව උනන්දු කරන්නේ ඉදිරිමත් කරන්නේ ඒ වෙනුවෙන්ම තමයි. අපේ පුංචි කාලේ ටැලන්ට් හන්ට් අපේ වැඩසටහන ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම හරි සන්තෝෂයි මේ වගේ වැඩසටහනකට දරුවා යොමු කරන්න ලැබීම ගැන. මොකද මේ පුංචි අයට ගොඩක් අතදීමක් තමයි මේ වැඩසටහන වෙන්නේ. ඉතින් මේ වැඩසටහන මෙහෙවන මේ කාර්ය මණ්ඩලයට මගේ ගෞරව ස්තුතිය පුද කරනවා. තව තවත් මේ වගේ වැඩසටහන් වලින් දක්ෂව ලංකාවට හඳුන්වා දෙන්න ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉම්සදී ඔයා බලාපොරොත්තු වෙන හැම වැඩක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක රටම දන්න ලෝකෙම හඳුනන දක්ෂ දරුවක් වෙන්නත් ඕන අනිවාර්යයෙන්ම. හරි එහෙනම් ඉම්සදී වගේම තවත් දක්ෂයෙක් හොයාගෙන අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඉතින් මේ වගේ සුදක්ෂයෙක් නම් ඔබත් අනිවාර්යයෙන්ම තිරේ දිස්සන මේ නම්බර් එකට කතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ පුංචි කාලේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන තවත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්. මේ අපේ පුංචි කාලේ talent hunt